Welcome to my YouTube channel. චැප්නවල රෑ ටයිම් එකේ බලන්න යන්න තැන් තියෙනවද? ඒකත් වෙනස්ම vibe එකක් ගන්න. All right, let's jump into the video. Hi. කොහොමද ඔයාලට සුබ දවසක් වේවා. ඔයාලා හැමෝටම කට්ටියම පරිස්සමටම සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. අද මම වැඩ ටික ඉවර කරලා රෑ ටයිම් එකේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එළියට ආවා. අද මම යන්න ඉන්න තැන අපි එතනට ගිහිල්ලම් බලමු. එතන රෑ ටයිම් එකට තියෙන ලස්සන. එහෙනම් ඉක්මනට යමු මාත් එක්ක. දැන් ආව කීල්ස් එකට යන්න. මට එතනට යන්න ඕන කරනවා කොෆි එකක් ගන්න. ඒක අරගෙන ඉක්මනට යමු. දැන් යනවා කීල්ස් එකට මගේ කොෆි එක ගන්න. අගවිදි ආවම මේ කොෆි තිබ්බේ නැහැ. බලමු අද තියනවාද කියලා. එස්ප්‍රෙසෝ තියෙනවා, ඇමරිකානෝ තියෙනවා, කැපචිනෝ තියෙනවා. කැපචිනෝ එකක් ගමු. ඕ. අද නම් බෑඩ් ලක් එකක්. අද නැහැලු. thank you. අඩ දෙන්න කෝෆි එකක් ගන්න නැතුව යන්න බෑ. කෝෆි එකක් ඕනෙමයි. Hi, good evening. Yeah. මං කෝෆි එකකුයි ස්මෝක් චිකන් සෑන්ඩ්විච් එකකුයි තමයි ගත්තේ. ඒක රෙඩි වෙච්ච එකම. අපි යමු. ඔන්න ඒ දෙකක් දාගත්තා. දැන් ඉක්මනට යමු අපි. මේක ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්න තැන. මේ තමයි යාපනයේ ඔරලෝසු කණුව. දැන් මම ප්ලේස් එකට ආවා. ඔන්න දැන් මම පෙන්නන්න. මේ තමයි පන්නයි. පන්නයි වල රෑ ටයිම් එක මම මාර මාසයි දෙන්නේ. ඒක මේ එන හුලගත් එක්ක මේ තියෙන ලයිට් එතන මාරමමයි. පේනවනේ ඉතින්. යමුගා පික්මට ඉස්සරහට. ඕ උලඟ. වා. මාරම උලඟ. මේ උලඟ මොකක්ද කියලා. එතන පාරක් තියා. මේ තියෙන බෙන්ච් එක. අපි මෙතන සෙට් කරමු. අපිට ප්ලේස් එකක් හම්බුණා. එනදී ප්ලාස්ටික් බෝතල් දාලා තියෙනවා. එනවනම් මෙතන මේ ප්ලාස්ටික් shopping bags දාන්න එපා. මොකද ජෆ්නාවල ඇත්තට මේ වගේ ප්ලේස් හරි අඩුයි. තියෙන තැන පරිස්සමට තියාගන්න ඕනේ. ඒකෙන් වෙන්නේ එතනම ලස්සන නැති වෙන එකයි ප්ලාස්ටික් shopping bag විතර දාලා තිබ්බාම. එනකොට ඉතින් අපිට යාම් එක මේ තියෙනම අරන් යන්න. ඒකට ඉතින් හරිනේ. උලගත් එක කැන්වස් ලෙවල් කරගන්නත් හරි අමාරුයි. මේ තියෙන්නේ කොෆි එක මේ තියෙන සැන්ඩ්විච්. මාරුවා. चिकन सैंडविच का मेरे नियम से यूनिवर्सिटी के फर्स्ट ईयर के दी आबम කාලේ තමයි මුලින්ම පන්නයි වලට ආවේ ෆෝටෝ එක බලලා එහෙමම තමයි පන්නයි වලට ආවේ අතරට වගේ ටයිම් එකකට තමයි මුලින්ම පන්නයි දැක්කේ එදා ලොකුවට ඉතර මේකේ ගතියක් ඇති කියලා හිතුනේ නැහැ රෑ ටයිම් එකේ මෙහෙමයි කියලා මම දැනන් හිටියේ නැහැ ටවුන් එකට ආපු වෙලාවක තමයි මට මුලින්ම සෙට් වුනේ මෙතන දැන් නම් මෙතනට ඇඩික්ට් වෙලා තියෙන්නේ දැන් තියෙනවා පොඩි කැම කඩවල් මම ඒවත් ඔයගලන්ට පෙන්නන්නම් ගිහිල්ලා එතන ඉඳන් ඇවිල්ලා මම ඩ්‍රයිවර් try කරලා ඔයගලන්ට පුළුවන් ඉතින් ඔයාලටලා වඩා රිලැක්ස් එකේ ඉන්න මේ වගේ මෙතන මාර සිස්ටම් එකක් තියෙනවා මේ ගස් වල තමයි ලයිට්ස් දාලා දෙන්නේ ඒකෙන් තමයි මෙතන මේ ලුක් එකක් ඇවිත් තියෙන්නේ එතනින් පටන් ගත්තාම දිගටම තියෙනවා එතනම අපරාධේ දිගටම ලයිට්ස් දාන්න තිබ්බා තනින් තන අල්ලලා මේක නැති එකේ නෑ ඇත්තටම අපරාධේ තිබ්බනම් මෙතන නෙක්ස්ට් ලෙවල් මේ ඒරියා එකේ තමයි ලයිට්ස් ටික තියෙන්නේ ඒකෙන් තමයි මෙතන අර රෑ ටයිම් එකේ නාතල් එක ගන්න පුළුවන් ඒකෙන් තමයි මේ පොඩි වටයක් දාමු ඉතින් පොඩ්ඩක් බලන්නත් try කරන්න අයිටම් එකක් තියෙනවා අපි ඒක try කරමු ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පන්නයි එනවා නම් අනිවාර්යයෙන් මෙන්න ඕන ටයිම් එක තමයි 4:30 6 කියන්නේ ඉර බැහැගෙන යන view එක අනිවාර්යෙන් පන්නයි වලින් බලන්න ඕනේ අනිවාර්යෙන් ඒකක් කියන්න වීඩියෝ එකකින් මේ රෑ මේක ගන්න නම් ඉන්න අනිවාර්යෙන් පන්නයි වලට මොකද ඒක මාරම ලස්සනයි එහෙනම් කොෆි එක බොන ගමන්ම යම් ප්ලේස් එක බලන්න මේ ප්ලේස් එකේ ඉතින් රෝල්ස් පැටිස් සමෝසා වගේ දේවල් එක්ක හොට් බෙවරේජස් ගන්න පුළුවන් දැන් ඉතින් ඉවරයි මෙතන තියෙන ස්නැක්ස් අයිටම්ස් සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ ඒවා මේ තැන ඉතින් බර්ගර්ස් සබ්මැරීන් වලට කැමති අයට කට්ටිය ඉතින් ෆැමිලි එකක් එනවා නම් ළමයිට පොඩ්ඩක් සෙල්ලම් කරන්න තැනකුත් තියෙනවා මං එද්දිම මෙතන තිබ්බේ මොජිතෝ දැන් නම් බහලා ටයිම් එක ඉක්මනට යන්නේ හින්දා අපි දැන් ඉක්මනට යමු VR එක ප්ලේ කරන්න wow ඒක නම් සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. අතන මාරම එක ඇඩ්වෙන්චර් මේ හේතුව තමයි ඒකදී කරන්නේ. අර මේකෙන් හොල්ලනවා යා ඒ වීඩියෝ එක බලාගෙන
අතර ඒකත් එක්ක මාරම ඒක ඇතුළේ වින්නාගේ තමයි. පස්සේ තමයි මාව නෝමල් උනේ. මුලින්ම මටත් එක තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් පන්නයාවත් එක try කරන්න. ඒ අර කාලෙන් කාලට මේ දේවල් මේ මාරු වෙනවා සමාජාස්ස ලෝකයේ තියනවා නෑ. ඒකද පුළා ඉක්මනට මෙන්න මාරම ගති. වව්. ඔයගලන්ට එන්නකෝ view එකක් පෙන්නන්න. වව්. මෙන්න මං කැමති view එක. බලන්නකෝ මේක. අඳේලිය වතුරට වැටලා ලස්සන. ඒත් සාමාන්‍ය මේ වගේ vibe එකක් හොයනවා නම් අනිවාර්යෙන් මෙන්න මෙහෙට. ඒකත් ජප්නම ඉතින් ඉන්න ඕනේ. ආයි හඳ කොහමද? ඇත්තටම ලස්සනයිනේ. මම හිතන්නේ අද මට අමතක වෙන්නේ නැති දවසක් මේ view එකත් එක්ක. මං ඕන තරම් මෙහි ඉර බහගෙන යන එක බලන්න එනවා. හැබැයි මට මේක නම් බලන්න හම්බෙලාම නෑ. දැන් ආයේ ලයිට් ඕෆ් කරලා දැන් ඒ ටික වහලා බලන්නකොනේ තියෙන පාළු ගතිය. දැන් අර එහෙම දෙයක් තිබ්බද කියලා හොයාගන්නත් බැහැ ලයිට් ඕෆ් කරනම. ඔයාලත් අනිවාර්යෙන් ජැෆ්නා එනවනම් පන්නයි ඉන්න හවස් වෙයි. හැබැයි ඔයාට මේ වයිබ් එක ගන්න ඕන නම් අනිවාර්යෙන් මෙන්න රෑ ටයිම් එකේදී. ඒක තමයි මේ ආදල් එක තියෙන්නේ. පන්නයි කියන්නේ නම් මානම බුදුම තැන. ඒකේ හවස් වරුවට දෙනවා. ඉර බැහැගෙන යන වයිබ් එක දෙනවා. රෑ ටයිම් එකේදී උලංගයි අඳේලියයි ඊළඟට මෙතන තිබ්බ ලයිට් එකයි මේ ගස්වල වැදිලා එන සද්දේ සුපිරි. අද දවසේ කරපු වැඩ ටිකත් එක්ක තිබ්බ ටයර්ඩ් එකත් එක්ක මට ඕන කළේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඒ රිලැක්ස් එක උපරිමයෙන්ම හම්බුණා. ඔයාලත් දවසේ වැඩත් එක්ක බිසි නා අනිවාර්යෙන්ම පොඩ්ඩක් එළිය නැගිටලා රිලැක්ස් වෙන්න. ඒක ඔයගලන්ට අනිවාර්යෙන්ම වැදගත්. ආයෙත් ඊළඟ දවසේ වැඩ ටිකට සෙට් වෙන්න. ඔයගලන්ට පේනවා ඇති අර ඈතින් පේන පන්නයි රූට් එක දිගටම ලයිට්ස් දාලා තිබ්බනම් මෙතනට තවත් ලස්සන view එකක් සෙට් වෙනවා. ඒකත් කහපාට වගේ ලයිට් එකක්. සුපිරි ඈ. අනිත් එක තමයි මෙතන දිගටම ලයිට් සෙට් කරා නම් අර ඉස්සරහා තියනවා වගේ තනින් තනනික. තව පොඩක් යටින් මෙතන මේ ගස් වලට ගැහුවනම් ලයිට්ස්. වව්. ඔයගලන්ට මම පේනවත් දන්නේ නැහැ මං ආවා පොඩක් ලයිට් ඔෆ් කරපු පැත්තට. බලන්නකෝ මෙතන. මොන්න මේක දැක්ක ගමන් මතක් වුණේ හැරි පොටර් එකේ ප්‍රිසන් ඔෆ් ද ඇස්කබාර් එකේ. මතකද අර මේ හැරි ඉන්නවා මේ ස්කූල් එකට යද්දී මෙන්න එහෙම අර සද්දයක් එන්නේ. සීසෝ එකේ. ඒ මාරම ගතිය. එහෙනම් බයි පන්නයි. ආයෙ දවසක මං එන්නම්. මේ ඉන්නේ ඉතින් පල්ලවි මං ගිහින් එනකම්. හායි පල්ලවි කොහමද? ඔයාගේ මෙතන හිටපු යාළුවෝ ටික කට්ටියම ගියාද? මොනවාද ඉතින් ඒගොල්ලෝ ඔයාලට කිව්වේ? හරි මං යනගම මං අහන්නම්කෝ. ඉක්මනට යමු දැන් ගෙදර අපි. පරක් වෙලා තියෙන්නේ. ඒ දෙන්නේ පන්නයි අපි ගියේ දැන්. ඉස්සරහට යමුකෝ. අන්න තියෙනවා ෆෝට් එක. ඉන්නේ ඔයගලන්ට අමතරම් පෙන්නන්නේ. රාඩි හිතා ගන්න බෑ මේ අපි දැක්ක ෆෝට් එකද කියලාත්. මේ අනේ ඉතින් ඩබල් ටයිම් එකේදී මාරම රෂ් එකේ තියෙන ජැෆ්නා ටවුන් එක පෑවෙද්දි ඔක්කොම කඩවල ටික වැහුවාම තියෙන ලස්සන. ඇත්තටම අද තිබ්බ වැඩ ටිකත් එක්ක වුණ ගලේ රිලැක්ස් එක. ඒ රිලැක්ස් එක ආයෙත් නෑ උපරිමයෙන්ම සෙට් වුණා. එහෙනම් ගයිස් ආයෙත් මේ වගේ ලස්සන දවසකින් හම්බෙමු. එතකන් කට්ටිය පරිස්සමට වෙ ඉන්න ඕනේ. ජය වේවා.